හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ඇක්සිඩන්ට් එකකින් පස්සේ දැන් ඉතින් දිනෙත් මින් ගිහිල්ලා ඉන්නේ ස්පිරිතාලෙට. ඒ වගේම සිහිය නැතිවීම ගැන හරිම වේදනාවකින් තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් දිනෙත් මින් යනවනේ බාරයක් වෙන්න පවා එයා කන්නලව්වක් කරනවා හංසනාට ඉක්මනින් සිහිය ලබා දෙන්න එයාට ඇස් අරින්න පුළුවන් වෙන්න කියලා. ඉතින් තමන්ගේ ආදරේ සත්‍යක් නම් අනිවාර්යයෙන්ම මේ දේ කරලා දෙන්න තමයි දිනෙත්මින් බොහෝ විට ඉල්ලනවා ඇත්තේ. කොහොමත් ඉතින් දිනෙත්මින් බලාපොරොත්තු වුණා වගේ දවස් කිහිපයක් යනකොට හංසනාට සිහිය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේක හෝරා කිහිපයකදී වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට සිහිය එන්න කලින් පොලිසියත් එක්ක කතා කරන වෙලාවේදී පොලිසියෙන් නම් කියන්නේ මේ දේ ඇහෙන් දැකලා තියෙන හංසනා විතරක් නිසා එයාට සිහිය එනකන් අපි හැමෝටම ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඉතින් පොලිසියෙන් මේ ප්‍රශ්න විසඳ ගන්නකම් Tamanට බලන් ඉන්න බෑ. Taman අනිවාර්යයෙන්ම හංසනාට මේ දේ කරපු අයට තනියම මහන්සි වෙලා හොයාගෙන දඬුවම් දෙනවා කියන තැන ස්ථාවරයක තමයි දිනෙත්මින් ඉන්නේ. ඉතින් කොහොමත් හංසනාට සිහිය ආව කියලා ආරංචි වෙන්නේ අර බාර වෙන්න ගිහිල්ලා ඉන්න වෙලාවේ තමයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම දුවගෙන මේ දිනෙත්මින් ඉස්පිරිතාලෙට එන්න පුළුවන්. ඒ වගේම තමයි මල් පොකුරුත් අරගෙන ඒවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙන්න පුළුවන් හංසනාට එයා නැවත වතාවක් ජීවත් වුණ නිසා. ඉතින් මාව මෙච්චරටම වටිනවද කියලා ඒ වෙලාවට හංසනා අහන්න පුළුවන්. ඒ වෙලාවට දිනෙත්මින් ඒකට උත්තරයක් දෙන්නේ නැති වුණාට එයා හැසිරෙන විදියෙන් ඒකට උත්තරයක් Tamanට හොයාගන්න පුළුවන් වුණා කියන එක මේ වෙලාවේදී හංසනා කියන්නට ඉඩකඩක් තියනවා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. ඉතින් දිනෙත්මින්ට පුරුදු දෙයක් තියෙනවනේ ඕන දෙයක් තරහින් කේන්තියෙන් පාලනය කරන එක. ඉතින් මේ වෙලාවෙත් බොහොම කේන්තියෙන් මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් සුපුරුදු මිනිස්සේ ආපු එක ගැන පොඩි සතුටකුත් හිනාවකුත් මේ වෙලාවේදී කොච්චර වේදනාවකින් හිටියත් හංසනාට ඇති වෙනවා කියලයි මම ඔයාලට කියන්නම ඕනේ.